සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ තනිකර කොල්ලෝ කෙල්ලොන්ට වැදගත් පණිවිඩයක් අරගෙන. ඉතින් තනිකර කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා නම් දැන් ලස්සන කෙල්ලෙක්ගෙන් පාර දැක්කම කොල්ලෙක්ට හිතනවා මං කොහොමද මෙයාව වසඟයට ගන්නේ, කොහොමද මෙයාව ඇට්‍රැක්ට් කරගන්නේ කියලා. ඉතින් සමහර ලස්සන වචන වලින් අපිට පුළුවන් කෙනෙක්ව ෂණිකයෙන් තමන්ගේ යටතට පත් කරගන්න. ඒ කොහොමද? ඉතින් මං කියලා දෙන්නම්. සිංහලෙන් කියනවට වඩා ඉංග්‍රීසි වලින් කියද්දී පොඩි ගැම්මක් ඇඟට එනවනේ. ඉතින් බලමු අපි කොහොමද ලස්සන ගර්ල් කෙනෙක්ව ඉංග්‍රීසි වර්ඩ්ස් වලින් තමන්ගේ පැත්තට පොඩි හරව ගන්න කියලා. ඉතින් බලමු කොහොමද. ඉතින් යන්න ලංකා ඉන්ස්ටිටියුට් අපේ ඉංග්ලිෂ් ස්පෝකන් ඉංග්ලිෂ් පාඨමාලාවට. ඉතින් ඔයාලත් අපිත් එක්ක සහභාගී වෙන ඔයාලට මෙන්න මේ යට තියෙන using British phrases ක්ලික් කරාම ඔයගලන්ට එනවා මෙන්න මේ වගේ phrases වගේ. common phrases, travel phrases, ඉතින් humor phrases, romantic and love phrases. අපි බලමු මොනවද ඒක ඇතුලේ තියෙන්නේ කියලා. ක්ලික් කරන romantic and love. මෙන්න මේ වගේ ඔයාලට ලස්සන romantic phrases ගොඩාක් මෙන්න මෙතන අපි ඇඩ් කරලා තියෙනවා ඔයගලන්ට ෆ්‍රී වෙලාවක ඉගෙන ගන්න පුළුවන් විදියට. ඉතින් බලමු මොනවද මේවා තියෙන්නේ කියලා. පළවෙනි එක head over heels. ඒ කියන්නේ කවුරු හරි කිව්වොත් I mean head over heels in you කියලා. ඒකේ තියෙන්නේ එයා සම්පූර්ණයෙන්ම ඔයාට ආදරය කරනවා. and ඒ වගේම second එක ගත්තොත් love at first sight. ඒ කියන්නේ මම ඔයාව දැක්ක ගමන් මට ආදරෙ හිතුණා. එහෙම වෙන්න පුළුවන්ද? සමහර විට එහෙම වෙන්න පුළුවන්. ඉතින් බලමු අපි තව එකක් අරගෙන දැන් යාළුවෙක් කියනවා දැන් හිත හිටිය ඇති මචං ගිහලා අහන්න. එයාගෙන් කෙලින්ම අහන්න. කොහොමද ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ? Bro, just go and pop the question. අහන්න ගිහලා කෙලින්ම අහන්න. දැන් අතන ලස්සන කපල් එකක් පාක් එකේ හිටියාම කවුරු හරි කියන්න පුළුවන්. අන්න අර බලන්න ලස්සන කපල් එකක්. ඒක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? Look at the love birds. ඉතින් මෙන්න මේ වගේ ලස්සන romantic English phrases ඔයගලන්ට ඉගෙන ගන්න ඕනේ නම් දැන් අපිත් එකතු වෙන්න lankainstitute.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එකයි නමයි අපිට WhatsApp කරන්න. Thank you.